ආණ්ඩුවට ගෙනියන්න පාඩුයි මම කියන්නේ ඔබ බුද්ධිමත් මේ විපක්ෂයේ ඉඳන් තර්ක කියනවා නම් සහ මේ තමන් කරපු හොරකම් ගැන හරි දංගෙඩිය ගැන හරි හිතන්නේ නැතුව නිකන් හරි ක්‍රමවේදයක් විවේචනය කරගෙන එනවා නම් හරි හරියට යනවා නම් සපෝට් කරනවා නම් හරි රජයේ මිනිස්සු දුන්නේ අවුරුදු 5කට ඒකින්ද ඉක්මනට පෙරලනවා වගේ වචන නාස්ති කරගන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා ජනතාවට. ඉක්මනට පෙරලනවා කියන්නේ මේ කියන්නේ අර අපි කරපු අරගලේ වගේ වෙනවා කියලා කියන්නේ නෑ නේ මේ අරගලේ දේවා හිතනවා දෙහෙම වෙනවා කියලා. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී වචනයක් නේ. අනිවාර්යයෙන්. මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම ඡන්දයක් විදිහට දීලා තියෙන අවුරුදු 5කට. එතකොට මම කියනවා නම් මේක මෙහෙම කරන්න ඕනේ කියලා මාර ප්‍රශ්නයක් නෙයි. ඔය දැන් වැඩි තියෙන්නේ මම ඔයගොල්ලෝ විතර පරිස්සම් කරලා තියෙනවා මෙහෙම කේක් එකක් දීලා. අයියේ මේ කේක් එකේ පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ මම දවස් 3කින් එනවා නරක වෙනකන් නෙමෙයි කියන්නේ කියලා. එයා නිකන් ඉන්න ගමන් මැද්ද කනවා. මැද්ද කාලි ඉවරලා ඕක තියෙනවා. තියලා ඉවරලා දැන් ඔයා මම එනවා නවත්තන්න කොච්චර දේවල් කරනවද? කොච්චර දේවල් කරනවද? මොකද ඔයාගේ ලැජ්ජාව, ඔයාගේ හොරකම, ඔයාගේ අර ජඩකම, ඔය ටික වහගන්නවා පුළුවන් නම් මරනවා. ඒ කියන්නේ මට තියෙන තරහකට නෙමෙයි. මේක ඔයාගේ ලැජ්ජාව පිළිගන්න. ඔයාගේ මල පෙරේතකම පිළිගන්න. ඊට පස්සේ දැන් මම කේස් එක අරන් යනවා. අරන් ගිය වෙලාවෙ ඉඳන් ඔයා නිකන් ඉඳි. මල්ලා කියන්නේ දැන් මාට්ටු වෙලාවනේ ෆෝන් එක රින්ග් කරලා වැඩි හිතෙන්නට මං වෙන්නේ නැති. ඔව්. අනිවාර්යෙන් හිතෙනවා. අරුට කික්කිටි මාට්ටු වෙලා කපන්න ගිහිල්ලා. ඔහොමනේ යන්නේ. ඔන්නෝක දැන් නවත්ත ගන්න ඕනේ. පෙරේතකමට කැවුනා. මචං මට සමාවෙන්න. හරි නේ. කේක් ගෙඩිය නැහැ. කලවලි මට වෙලේ පොඩි ආත හිතුණා බං ආසාවක් කෑවා. මම පෙරේතකමට මම ඔබට කේක් ගෙඩියක් අරන් දෙන්න නම් බැරිවිද? මේක අරන් දෙන්න බැරිද? මම මගේ ණය ටික හරි මේ මං ගෙවන බදු ටික හරි මං අනේ ගෙවුව නැති ටික මං ගෙවන්න. මොකද අය අතන හිටියාම ඒක වෙන්න පුළුවන් හිවලා ගාවා උපාසකයා හිටියා ඔයයි මා හිටියත් ඕක. අනිවාර්යෙන් වෙනවා. පුතජන මිනිස්සු. එහෙම කිව්වොත් මගේ අතින් වරදක් වුණා. ඔව් මම මේ මෙච්චර ගහන කරගෙන කළා තියෙන්නේ. මේක මම ෆැන්ටසියක්. මේක කවදා කරලා ලංකාවේ රියල් එකක් නෙමෙයි. ආතල් එක. තාතල් එක. ඔව්. මම මේකට දඬුවම් ලැබිය යුතුයි. මගේ දඬුවම කොච්චරද මම ඒක විඳින්න. පාඩුව මම කොහොම හරි මම මේ ගෙවල් දෙලා දෙන්නම්. පාඩුව නෙමෙයි. මම එදා කරපු වරදට මට දෙන්න දඬුවම් කියලා. කොන්ද කෙලින් තියාගෙන එක හොරෙක් නෙමෙයි මොකක් හරි එක මිනිස්සෙක්. හරි හරි. මිනිස්සෙක් කියනකො මූණේ දැන් මිනිස්සයන් හොරා වෙලා තියෙනවා. දැන් මානසිකත්වයේ වෙලා හොරා තමයි ඒ. ඒ මිනිස්සයා මිනිස්සෙක් විදිහට අවසානයෙන් ඇතුළට හිරේට ගියා කියන්නේ. ඔව්. අයියේ වයිෆ් මොකද පුතාට කියන්නේ? තාත්තා කොන්ද කෙලින් තියන මේක කියන්න තාත්තා වැරදි ටිකක් කරා පුතේ. බැයි. ඒ කියන්නේ මේ ඍජුව කියන්න කොන්දක් තිබ්බ තාත්තට ඇවිල්ලා. මම වෙනස් වුණා ඒක. වෙනස් වෙන්න පුළුවන් මල්ලි. ඕන මිනිහෙකුට වෙනස් වුණා. මම්මට සිරි. වායි බොක්කේ මම වැඩිපුරත් එක්ක රසන. මම්මට වැඩිපුරත් එක්ක ඇතුලේ ඇත්තද? හරි. මම කියන්නේ එහෙම කොන්ද තියෙන පිරිසක් තමයි ඉදිරියට හැදෙන්නේ. ඉක්මනට ඒක හදාගන්න වෙනවා අනික් කට්ටියට. විපක්ෂයක් විදිහට දේශපාලනය කරන්න එන තාක්කල් මේ රජයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මහ ජනතාවටත් හොඳයි. නොවන තාක්කලුත් හොඳයි ඒක පැත්තකින්. මට ඔය නිකන් කියන්නකො ඉස්සරහට එන්න පුළුවන් නායකයෙක්ගේ නමක් මේ තියෙන මාණේක නැත. මං කියන්නේ ග්‍රාමීය අම්මා තාත්තගේ ඉඳන් අයියේ ලංකාවේ අම්මා තාත්තව ආච්චි සීයාව වෙනස් කළේ තරුණයෝ. ඔව්. අරගලේ ඇතුලේ ගෙවල් වලට ගිහිල්ලා කිව්වේ තරුණයෝ අයියේ. මේ මිනිස්සු වෙනස් වුණා. වෙනස් වෙලා දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ? අපි කොච්චර කල් රැවටිලා හිටියද බලන්නකෝ වෙච්චේ කියලා මෙතන කියනවා. ඒ මිනිස්සු පව් මල්ලි. දැන් මං කියන්නේ ඒ හෘදයාග මිනිසුන් නිසානේ මේ රැවට්ටුවේ දේශපාලුවා කියන කාලකන්ණිය අපේ හදවතට රිංගල ඇවිල්ලා අපි හිතුවා කීපුද දැන් මහින්ද කියන අපි හිටියේ ගෝඨා කියන අමු පිස්සෙක් මම ගෙනාවේ දියසෙන් කියලා. ඒවයි මල්ලි අපේ තියෙන අර සංවේදීකම නිසා අපි හිතනවා මේක ඇත්ත මේ කියන්නේ ඇත්ත කියලා. අයියා දැන් පිළිගන්නද දියසෙල්ල නැහැ කියලා. මොන දියසෙල්ලද? ඒක concept එකක් අර වෙලා මොන දියසෙන්ද මල්ලි